ඔන්න ඔයාලා වෙනුවෙන් තවත් රසවත් කෙටි කතාවක් අපි අරගෙන ආවා. ඉතින් එහෙමනම් මේ කතාවත් රස විඳින්න කමෙන්ට් කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් එහෙනම් තවත් ලස්සන කතාවකින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්. දේදුණු කොහොමද පැටියා වෙක් කරගෙන ආවේ නැද්ද? සංකේත දේදුණුගේ මේස ළඟට ඇවිල්ලාම ඇයිගෙන් එහෙම ඇහුවා. ඔහුව දැකපු ගමන් දේදුණු ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා. නෑ සර්, අද එයාව එක් කරගෙන ආවේ නැහැ. හැමදාම මෙතනට එක් කරගෙන එන එකත් හරි නෑනේ. ඒක ඔෆිස් එකේ වැඩවලටත් කරදරයි. පොඩි එකෙක්ගේ හොරතලේ මොන කරදරයක්ද දේදුණු? එහෙම කියපු සංකේත් ඔහුගේ ඔෆිස් රූම් එකට ගියා. සංකේත් කියන්නේ දේදුණු වැඩ කරන ඔෆිස් එකේ දේදුණුගේ බොස්. දේදුණු මේ ඔෆිස් එකේ වැඩට ආවේ අලුතෙන්. ඇය දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ දරුවට තාත්තා කෙනෙක් හිටියේ නැහැ. හුඟ කාලෙක ඉඳන් තිබුණු ප්‍රේම සම්බන්ධයක අවසන් ප්‍රතිඵලය උනේ දේදුණු අම්මා කෙනෙක් වෙච්ච එක. ඒ කසාදයක් බඳින්න කලින් ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ දේදුණුගේ පෙම්වතාගේ දෙමව්පියෝ ඔහුව ඉක්මනින්ම කසාදයක් කරලා දීලා පිටරටක පදිංචියට ඇරියා. මොකද ඔවුන් දේදුණුලට වඩා සල්ලි බාගේ තියෙන මිනිස්සු. දේදුණු කියන්නේ දුප්පත් අහිංසක අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. ඔවුන්ගේ දුප්පත් අසරණකම හින්දාම වෙච්ච කිසිම දෙයකට කතා කරන්න තරම් හයියක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ හින්දාම ඔවුන් කරබා ගත්තා. හැම නින්දා අපහාසයක්ම උහුලගෙන. ඒ අතර දේදුණුට ලැබෙනවා පිරිමි දරුවෙක්. ඇයගේ අම්මයි තාත්තයි එක්ක ඇය පුංචි දරුවව හදා ගන්නවා මොන තරම් අගහිඟකම් තිබුණත්. ඔය අතර ඇගේ උගත්කමට ගැලපෙන රස්සාවල් කීපයකටම ඇය එල්ලුම් කරනවා. ඒ විදියට තමයි දේදුණු සංකේත්ගේ වැඩපලේ වැඩට එන්නේ. එතන කරන්නේ බෝනික්කෝ හදන එක. දේදුණු ඒ හදන බෝනික්කෝ චෙක් කරනවා. ඒකයි ඇයගේ එතන රස්සාව. දරුවා ටිකෙන් ටික ලොකු වෙනවා. දැන් දරුවට අවුරුදු 2ක්. කොළු පැටියා හරිම හුරතල්. දකින ඕනි කෙනෙකුට ආදරේ හිතෙනවා. අම්මා ලෙඩ වෙලා ඉන්නේ නැද්දී දවස් 2-3ක්ම දේදුණු දරුවවත් අරගෙන තමයි වැඩට එන්නේ. ඒ ආයතනයේ ඉහළ නිලධාරීන්ගෙන් අවසර අරගෙන. එහෙම ආවා කියලා දරු පැටියකින් කිසිම කරදරයක් නැහැ. සෙල්ලම් බඩු ටිකක් ළඟට දුන්නාම පැටියා ඉන්නව මුළු දවසම උනත්. ඒ වෙලාවකදී තමයි දවසක් සංකේත් සර්ගේ ඇහැ ගැටෙන්නේ මේ දරුවට. ඔහු දරුවන්ට හරිම ආදරෙයි. කසාද බැඳලා හිටියත් ඔහුට තාමත් දරුවෝ නැහැ. ඒ ගැන සංකේත් මහත්තයා ඉන්නේ හරිම දුකෙන් කියන එක ඔෆිස් එකේ හැමෝම දන්නවා. ඔහුගේ බිරිඳ ආන්‍යා හරිම ගුණයහපත් කෙනෙක්. ඒත් ඔවුන්ට දරුවෝ නැති එක ගැන ඔවුන් ඉන්නේ පුදුම වේදනාවකින්. දේදුණුට සිද්ධ වෙලා තියෙන දේ වැඩපලේ කවුරුත්ම දන්නේ නැහැ. හැමෝම හිතා ඉන්නේ දේදුණුගේ මහත්තයා ඉන්නේ රට කියලා. දවසක් දේදුණු දරුවට අසනීප වෙලා බෙහෙත් ගේන්න ටවුමට ගිය වෙලාවක ඇයට මුණ ගැහෙනවා සංකේත් මහත්තයාව අහම්බෙන් වගේ. දේදුණු, ඔයා ඇයි මේ දරුවට අසනීප වෙලාද? අනේ ඔව් සර්, පුතාට ටිකක් ඇඟ රත් වෙලා වගේ. මම මේ බෙහෙත් ටිකක් ගන්න ආවා. දැන් ඉතින් බෙහෙත් ගත්තද? බෙහෙත් ගත්තා. ගෙදර යන්න බස් එකක් අල්ලගන්න කියලා යන්න හැදුවේ. යමු, මං ගිහින් දාන්නම්. අසනීප වෙලා ඉන්න දරුවව බස් වල අරන් යන්න එපා. අනේ සර් කරදර වෙන්න එපා. පුතාට හොඳට හුරුයි බස් එකේ ගිහිල්ලා. ඒකට කමක් නැහැ. මට ඒක කරදරයක් නෙමෙයි. යමු මාත් එක්ක. එන්න පැටියෝ, මං ඔයාව වඩා ගන්න. එහෙම කියපු සංකේත් අතේ හිටපු දරුවව ඔහු අතට ගත්තා. වැඩපලේදී දැකලා අඳුරන හින්දා දරු පැටියත් පැනලා ගියා සංකේත්ගේ අතට. දේදුණුගේ හිතේ නම් පොඩ්ඩක්වත් කැමැත්තක් ඇති වුණේ නැහැ ඔහුත් සමග ගෙදර යන්න. මොකද තමන්ගේ ඇත්ත තත්ත්වේ ඔහු දැනගනී කියලා ඇයට බය හිතුණා. ගෙදරට යනකොට අම්මා ඉස්සරහට ආවා. ඇය බය වුණා. මොකද්ද මේ ගෙදරට එන වාහනේ කියලා. දේදුණු දරුවත් තරම් වාහනේ බිමට බැස්සා. මේ තියෙන්නේ අපේ දුප්පත් කේස. කැමති නම් තේ එකක් බොන්න ගෙට එන්න. ඇයි දේදුණු එහෙම කියන්නේ? ඇයි දේදුණුගේ ගෙදර තේ හදන්නේ වෙන විදියකටද? එහෙම කියපු සංකේත් කාර් එකෙන් බැස්සා. අම්මේ, මේ ඉන්නේ අපේ වැඩපලේ සර් කෙනෙක්.
ටවුමේදී අපිව හම්බ වෙලා එක් කරගෙන ආවා. අනේ එහෙමද දුවේ? එන්න මහත්තයෝ ගෙට. ඇවිත් වාඩි වෙන්න. සංකේත් ඇවිත් ස්තූපුවෙන් ඉඳගත්තා. මං ටක් ගාලා තේ එකක් හදාගෙන එන්නම්. මහත්තයා අම්මත් එක්ක කතා කරන්නකෝ. එහෙම කියපු දේදුණු දරුවව අම්මා අතට දීලා කුස්සියට ගියා. මේ ගෙදර ඉන්නේ අම්මයි දේදුණුයි දරුවයි විතරද? මොකද මේ දරුවගේ තාත්තා රටයි කියලා දෙදුණු කියලා තියෙනවා. රට මොන පිස්සුද මහත්තයෝ? ඇයි අම්ම එහෙම කියන්නේ? අපේ කෙලීව අමාරුවේ දාලා බඩට දරුවෙකුත් දීලා ඒක මේ රටනොත් යන්න ගියා. වෙනින් කසාදයක් කරගෙන සල්ලිකාරයොත් එක්ක අපිට හැප්පෙන්න බෑනේ මහත්තයෝ. මොනවා කරන්නද? වෙච්ච දේවල් විඳ දරාගෙන අපි ජීවත් වෙනවා. අන්න හිරේ මං අපේ කෙල්ලට කිව්වා ওই පළහිලව දැනගත්ත දවසේම ඔක නවත්තලා දාන්න කියලා. ඒත් ඒකිට අපිට වඩා ඒකව විශ්වාස වුණා. දෙයනේ මං එහෙම බවක් දන්නේ නැහැනේ. එතකොට ඔයාලා ජීවත් වෙන්නේ දේදුනුගේ පඩියෙන්ද? දේදුනුගේ තාත්තා කඩේක වැඩ කරනවා. එයා ගෙදර ඉන්නේ මාසෙකට සැරයක්. එයාත් ඉතින් කීයක් හරි හොයන හින්දා යන්තම් පිරිමාගෙන ජීවත් වෙනවා මහත්තයෝ. සංකේත ඇති උනේ මහා ලොකු පසුතැවිල්ලක්. මොකද තමන් මීට කලින් මේ ගැන දැනගෙන හිටියා නම් දරුවා වෙනුවෙන් හැම වියදමක්ම තමන් දරනවා කියලා ඔහුට හිතුණා. ටික වෙලාවකට පස්සේ දේදුණු ආවත් ඒත් හදාගෙන සංකේත් කිසිම වෙනසක් පෙන්වුවේ නෑ ඇයට. බොන්න මහත්තයා තේ රසයිද දන්නේ නැහැ. අම්මා කෙනෙක් වුණාම ඉතින් තේ එකක් හදාගන්න පුළුවන් වෙන්න ඉපැයි. නේද දේදුණුගේ අම්මේ? ඒවනම් ඉතින් මම මෙයාට අඩු නැතුව පුරුදු කරලා තියෙන්නේ මහත්තයෝ. තේ එක බීපු සංකේත් යන්න නැගිට්ටා. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. හොඳයි සර්. ගොඩක් පිං අපි වෙක් කරගෙන ආවට. නැත්නම් අපි තාමත් ටවුමේ. ඕක මොකද්ද? ආයෙත් සැරයක් දරුවා එක් කරගෙන එන්න ඔෆිස් එකට. එහෙම කියපු සංකේත් කාර් එකට නැගලා යන්න ගියා. යන කල්ම සංකේත් මගදිකට කල්පනා කළේ දේදුණු ගැන. ඔහුට ඇය ගැන මහා ලොකු අනුකම්පාවක් ඇති වුණා. මෙච්චර ලස්සන කෙල්ලෙක්ව දරු පැටියෙකුත් එක්ක අනාථ කරලා යන්න තරම් පිරිමියෙකුට හිත හදාගන්න පුළුවන්ද කියලා ඔහු කල්පනා කළා. ගෙදර ගියත් ඔහුට හිත තිබුණෙම දේදුණු ගැන, දරු පැටියා ගැන. ඒත් ඔහු ඒ බව කාන්නට කියන්න ගියේ නැහැ. පහුවෙදා සංකේත උදේම වැඩට ආවා. ඔහුට මේ ගැන දේදුණුගෙන් අහනකල් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඒ හින්දම තමයි ඔහු දේදුණුත් එක්ක එළියට යන්න වැඩක් ලෑස්ති කරගත්තේ. දේදුණු වැඩට ආවා. ඇයට සුපුරුදු වෙලාවටම සංකේත් ගිහින් ඇයත් එක්ක කතා කළා. දේදුණු අපිට පොඩි බඩු වගයක් ගන්න එළියට යන්න තියෙනවා. අද මනෝරිමිස් නැහැ. ඒ හින්දා ඔයාට තමයි මාත් එක්ක යන්න වෙන්නේ. තව පැයකින් විතර යන්න ලෑස්ති වෙලා කපාක් එකට එන්න. සංකේත් දේදුණුට එහෙම කියලා යන්න ගියා. හරියටම පැයකින් ඇය ගියා කාපාක් එකට. එතකොට සංකේත් ගිහින් වාහනේ ස්ටාර්ට් කරගෙන බලා ඉන්නවා දේදුණු එනකල්. සර් නගින්න දේදුණු. සංකේත් වාහනය පදවගෙන ඉස්සරහට ගියා. ටික දුරක් ගියපු ඔහු වාහනය නැවැත්තුවා ඉස්සරහින්. සර් ඇයි මේ? මං ගැන වරදවා හිතන්න එපා දේදුණු. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒකයි මං අද ඔයාව මෙහෙම එළියට එක් කරගෙන ආවේ. සමහර විට මං කරන්නේ වැරද්දක් වෙන්න ඇති. ඒත් මට ඊයේ රෑ එළි වෙනකන් නිින්ද ගියේ නැහැ. ඒ පීඩණයෙන් මට තවත් ඉන්න බෑ. ඒකයි මං ඔයත් එක්ක කතා කරන්න හිතුවේ ගැන. අනේ ඇයි සර් මොකද්ද ප්‍රශ්නේ? මෙතන මෙහෙම ඉන්න එක හරි නෑනේ. අපි පොඩ්ඩක් නිදහස් තැනකට ගිහින් කතා කරමුද? ඒකට කමක් නැද්ද සර්? නිදහස් තැනක් කිව්වේ හැමෝම ගැවසෙන පොදු තැනක්. ඒත් නිදහසේ කතා කරන්න පුළුවන් තැනක්. හා සර් එහෙනම් යමු. සංකේත් වාහනය අරගෙන ගියා ළඟම තිබුණු රෙස්ටුරන්ට් එකකට. එතන නිදහස් තැනක තිබුණු මේසයක් ළඟින් ඔහු දේදුණුත් එක්ක ගිහින් වාඩි වුණා. දේදුණු ඇයි ඔයා බොරු කිව්වේ? අනේ සර් මොකක් ගැනද ඔය අහන්නේ? ඔයාගේ දරුවගේ තාත්තා ගැන. දේදුණු අහක බලාගත්තා. ඇයි දේදුණු කතා නොකරන්නේ? මට ඇත්ත කියන්න. මං ඔයාගේ දරු පැටියට පුදුම තරම් ආදරෙයි. මං දන්නේ නෑ ඒ ඇයි කියලා. මං ආන්‍යව කසාද බැඳලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඒත් අපිට දරුවෝ නැහැ තාම. ડોක්ටර් කෙනෙක්
හම්බ වෙන්න ගියාම කිව්වා ප්‍රශ්නේ තියෙන්නේ මගේ කියලා. මට දරුවෝ හදන්න බෑ දේදුනු. ඒත් මං දරුවන්ට පුදුම තරම් ආදරෙයි. ඔයාගේ දරුවව දැක්කහම මට පුදුම ලෝභකමක් ඇති වුණේ. මගේ පණටත් වඩා මං ඒකට ආදරෙයි. මං හිතුවේ දරුවගේ තාත්තා ඉන්නවා කියලා. දරුවගේ තාත්තා ඉන්නවස ඒත් අපිත් එක්ක නෙමෙයි. ඔයා වගේ ලස්සන බිරිඳකුයි ඒ වගේ හුරතල් දරු පැටියෙකුයි දාලා මොන හිතකින් ඒ මිනිස්සයා ගියාද? හැමෝම එක වගේ නෑස. ඒ යාගේ හැටි. මං එයාට ගොඩක් ආදරේ කළා. ඒකයි හැමදේම මං එයාට දුන්නේ. ඒත් එයා මාව රැවට්ටුවා. මං දැන් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. මට දරු පැටියෙක් ඉන්නවා. එයා තමයි මගේ හැමදේම දැන්. ඔයා කොහොමද දේදුනු තනියම ඔය හැමදේම කරගන්නේ? දරුවගේ වියදම් එහෙම පුළුවන් විදියට කරගන්නවා සර්. ඔයා වරදවා හිතන්නේ නැත්තම් මං දරුවගේ වියදම් ටික බලා ගන්නද දේදුනු? අනේ සර් ඒක හරි නෑ නේද? ඇයි හරි නෑ කියන්නේ? සර්ගේ නෝන දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයි. නෑ මං එයාට කියනවා මේ හැම දෙයක්ම. එයා අකමැති වෙන එකක් නෑ. එයාත් දරුවන්ට ගොඩක් ආදරෙයි. එයා මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන ගෑණියෙක්. එයා වෙන කෙනෙක්ව කසාද බැන්දනම් එයාට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එයා මං හින්දා ඒ හැමදේම කැප කරලා ජීවත් වෙනවා දේදුනු. ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් සර්. අපිට ඕනි හැමදේම අපිට ලැබෙන්නේ නැහැ. ඒක මං තේරුම් අරන් ගොඩක් කල් දේදුනු. අපි දැන් යන්ද සර්? යමු. මං අහපු දෙයට ඔයා කැමති නේද? සර්ගේ නෝනත් කැමති නම් විතරයි. හරි මං එයාව කැමති කරගන්නම්. දැන් එහෙනම් අපි යමු. ඔවුන් දෙන්න ඔෆිස් එකට ආවා. එදා සංකේත් ගෙදර ගිය ගමන් ආන්‍යව කතාවට අල්ලගත්තා. ආන්‍ය මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. මොකද්ද සංකේත්? ඔහු හැමදේම ඇයට කිව්වා. ඉතින් අපි ඒ දරුවට උදව් කරමු සංකේත්. ඒකට කමක් නැහැ. ඔයා කොහොමද හිතුවේ මං ඒකට අකමැති වෙයි කියලා? නෑ ආන්‍ය මං එහෙම හිතලා කිව්වා නෙමෙයි. එදා රෑම ඔවුන් දෙන්න ගියා දේදුනුගේ ගෙදර. ඒ ගියේ නිකන් නෙමෙයි. කාර් එක පුරවලා දරුවට ඕනි බඩමුට්ටු අරගෙන. ඔවුන් යනකොට දේදුනුලා රැට කනවා. බිම පැදුරක් කෙලලා පිගානකට ත්‍රිපෝස හදලා දීලා දරු පැටියා ඒක කනවා. ඒක දැකපු සංකේත්ය වගේම ආන්‍යගේ හිත රිදුන ගොඩක්. ගෙට ගිය ගමන්ම සංකේත් වඩා ගත්ත දරු පැටියව. මේ බලන්න පැටියෝ අපි ඔයාට බඩු ගොඩක් ගෙනාවා. සංකේත් ලස්සන සෙල්ලම් බඩුවක් දරුවගේ අතේ තිබ්බා. ආන්‍ය බලා හිටියා සංකේත් මේ දරුවට මොන තරම් ආදරේද කියලා. ඒ එක්කම ඇය බැලුවා දේදුනු දිහා. හරි අහිංසක හොරු බොහොටි ලස්සන කෙල්ලෙක්. දේදුනු පව් කියලා ආන්‍යට ඒ වෙලාවේ හිතුණා. ඔවුන් ගොඩක් රෑ වෙනකල් එදා දේදුනුලගේ ගෙදර හිටියා. කාලය මේ විදියට ගෙවිලා ගියා. සංකේත් දැන් ඉන්නේ පුදුම තරම් සතුටකින්. දේදුනුගේ දරුවා දැන් ඔහුගේ වගේ තමයි ඔහු සලකන්නේ. ඔහු නිතරම දේදුනුගේ ගෙදර යනවා දරුවා බලන්න. ගෙදර ගිය වෙලාවේ ඉඳන් ආන්‍යත් එක්ක කියවන්නේ දරුවගේ හොරතලේ ගැන. මේ හැම දෙයක් හින්දාම ආන්‍ය තේරුම් ගත්තා එක දෙයක්. ඒ තමයි සංකේත් දේදුනුව කසාද බැන්දනම් දෙගොල්ලම මීට වඩා සතුටින් ඉන්නව නේද කියන එක. ඒකට තියෙන එකම බාධාව Taman කියලා ආන්‍ය දන්නවා. ඒකයි දවසක් සංකේත් ගෙදර එනකල් ඉඳලා ආන්‍ය ගැන ඔහුත් එක්ක කතා කළේ. මට ඔයත් එක්ක කාරණාවක් ගැන කතා කරන්න ඕනි සංකේත්. ඒ මොකක්ද ආන්‍ය? මේක මට හිතුණු දෙයක්. මං ඔයාට කරන යෝජනාවක්. ඒ මොකක්ද ආන්‍ය? මට හිතෙනවා සංකේත් ඔයා කසාද බැන්දනම් හරි කියලා. ආන්‍ය ඔයාට පිස්සුද? මට පිස්සු නෙමෙයි. ඔයා දේදුනුව කසාද බැන්දනම් එයා මේ ගෙදර පදිංචියට එනවා. දැන් ඒ දරුවගේ තාත්තා ඔයා වගේ. ඒ තරම්ම ඔයා ඒ දරුවට ආදරෙයි. සමහර වෙලාවට ඔය දෙන්නගේ හිතවල ඔය දෙන්න ගැන මොනවම හරි දෙයක් ඇති කියලා මට දැන් හිතෙනවා. අනේ අයියා අන්න එහෙම හිතන්නේ. ඔයාට මාව සැකද? අනේ නෑ සංකේත්. එහෙම සැකයකට අහනව නෙමෙයි. ඔයා ගැන අහිතක් හිතලා අහනවත් නෙමෙයි. ඒත් මට හිතෙනවා මේ වෙලාවේ සිද්ධ වෙන්න ඕනි හොඳම දේ ඒක කියලා. මට එතකොට පුළුවන් අපේ අම්මිලා ගාවට යන්න. මම මෙච්චර කාලයක් ඔයා වෙනුවෙන් හිටියේ. ඔයා තනි වෙයි කියන බයට. නැත්තම් මාත් ආසයි සංකේත් අම්මා කෙනෙක් වෙන්න.
මගේ දරුවෙක් මගේ කුසින් වදන්න. ඔයාගේ නෙමෙයි වුණත් දැන් ඔයාගේ වගේ දරුවෙක් ඔයාට ඉන්නවා. ඔයාට කවදාවත් දරුවෙක් හදන්න බෑ කියන එක ඔයයි මායි දෙන්නම දන්නවා. එහෙම එකේ ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා වගේ මගේ බලාපොරොත්තුත් ඉෂ්ට කරගන්න මට ඉඩ දෙන්න සංකේත්. වචනයක්වත් කතා නොකළ සංකේත් කල්පනා කළා. ඇයි සංකේත් කල්පනා කරන්නේ? මට දැන් හිතෙනවා මං කළේ වරදක් කියලා. ඒ මොකද්ද? ඔයා කරපු වරද? මං දේදුනුගේ දරුවට ඕනෑමට වඩා ලං වෙච්ච එක. අනේ නෑ රත්තරනේ. ඒක එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා කවදාවත්. මං කියන එක ඔයා තේරුම් ගන්න. දෙන්න දෙමහල්ල වුණාම අපිට පුළුවන් වෙන්න ඕනි සංකේත් අපේ ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න. කොයි දේ වුණත් විඳව ජීවත් වෙනවට වඩා මේ විදියට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් ඒක කොච්චර දෙයක්ද? ඒක එහෙම කරන්න නම් දෙන්නට දෙන්න හොඳට තේරුම් ගන්න ඕනි. ඔයාට මං කියන දේ තේරෙනව නේද සංකේත්? මට තේරෙනවා අන්‍යා. ඔයාට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. පහුවෙදා ආන්න දේදුනුගේ ගෙදර ගියා. නිවාඩු දවසක් හින්දා. ඇය හිටියේ එදා ගෙදර. ආන්‍ය මිස් අද උදේම ඇවිත්. මට ඔයත් එක්ක ටිකක් නිදහසේ තනියම කතා කරන්න ඕනි දේදුනු. ඒකයි ආවේ. අම්මත් අද ගෙදර නැහැ. අපේ ලොකු අම්මලාගේ ගෙදර ගියා. එකට කමක් නැහැ. මට ඔයා එක්කයි කතා කරන්න ඕනි. ඉඳ ගන්නකො මෙතනින්. ඇයි මිස්? දේදුනු මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. ඔයා දන්නවනේ සංකේත් මහත්තයට දරුවෝ හදන්න බෑ කියලා. ඒ වුණාට එයා දරුවන්ට හරිම ආදරෙයි. ඒකයි එයා ඔයාගේ පුතාට පණ ඇරලා ඉන්නේ. මං ගොඩක් කැමතියි මගේම කියලා දරුවෙක් හදාගන්න දේදුනු. ඒත් ඉතින් සංකේත් එක්ක ඉන්නකම් මට ඒකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මං හිතුවා එයාගෙන් ඩිවෝස් වෙන්න. හැබැයි ඒ වෙනුවෙන් ඔයා මට එක උදව්වක් කරන්න ඕනි. මොකද්ද මිස්සේ? ඔයා සංකේතව කසාද බඳින දේදුනු. අනේ මිස් මොනවද මේ කියන්නේ? ඇයි ඔයා සංකේත කැමති නැද්ද? සංකේත වගේ මහත්තයෙකුට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ දෙයනේ මිස්ලාගේ පවුල කඩලා මට ඒ දේ කරන්න බැහැ මිස්. ඔයා අපේ පවුල කැඩුවේ නෑ දේදුනු. එහෙම හිතන්න එපා. මේක මං ගත්ත තීරණයක්. මෙච්චර කාලයක් මං හැමදේම ඉවසගෙන හිටියේ සංකේතව දාලා යන්න බැරි හින්දා. අපේ අම්මලා ඉන්නේ එංගලන්තේ. ඔයා සංකේතව බාර ගන්නවා නම් මට හිතේ නිදහසින් එයාලා ළඟට ගිහිල්ලා වෙන කෙනෙක්ව මැරි කරලා දරුවෙක් හදාගන්න පුළුවන් දේදුනු. ඔයා මට ඒකට උදව් කරන්න. සංකේත් මහත්තයා මට කැමති වෙයිද දන්නේ නෑ මිස්. මං ඒක කොහොම හරි කරන්නම්. ඔයා කැමතිද කියලා කියන්නකෝ. මගේ දරුවා වෙනුවෙන් මේ තරම් දේවල් කරන මිස්ගේ වචනේ මට අහක දාන්න බෑ මිස්. හරි දේදුනු. මට ඕනේ ඔයාගේ වචනේ විතරයි. ආන්න එදා ගෙදර ආවේ හරිම සතුටින්. ඇහි ගෙදර ඇවිත් සංකේත ඔක්කොම විස්තරේ කිව්වා. ඔය දෙන්නත් කතා කරන්න සංකේත් මේ ගැන. එතකොට ඔය දෙන්නට ඔය දෙන්න ගැන දැනගන්න පුළුවන්නේ. අනේ මන් දාන්නා මට නම් තාම මේක හිතා ගන්නවත් බැහැ. මං දේදුනුගේ දරුවට ආදරය කළේ දේදුනුව කසාද බඳින්න ඕන හින්දා නෙමෙයි. මං ඒක දන්නව ළමයෝ මම මේ කරන්න හදන්නේ අපේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් හොයන එක. කමක් නෑ ආන්‍යා. ඒකෙන් වෙන්නේ ඔයාට හොඳක් නම් මං ඒකට කැමතියි. ඔයාට ආදරේ නැතුව මම මේ තීරණය ගත්ත නෙමෙයි සංකේත්. ඔයා වගේ මාත් දරු පැටියෙකුට ආසයි. ඒකයි. මට ඒක තේරෙනවා ආන්‍යා. මෙච්චර කාලයක් ඔයා මාව තනි නොකර මේ හැමදේම ඉවසගෙන හිටියට ඔයාට ගොඩක් පිං. ඒ තමයි ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරේ. ඊට පහුවෙදා සංකේත් දේදුනුත් එක්ක මේ ගැන කතා කළා. ඔවුන් දරු පැටියවත් අරගෙනම එළියට ගියා. දේදුනු ඔයා කැමැත්තෙන්ද දේදුනු මේකට කැමති උනේ? ඔයාට පුළුවන්ද මට ආදරේ කරන්න? මටත් ඒක මහන්න ඕනි සර්ගෙන්. මං ආන්‍යව බැන්දේ ආදරේ කරලා. ඒ තමයි මගේ පළවෙනි ආදරේ. ඒ ආදරේ එහෙම ලේසියෙන් හිතින් අයින් කරන්න බෑ දේදුනු. ඒත් එයා මං වෙනුවෙන් කරපු ඒ කැපකිරීම වෙනුවෙන් මාත් එයාට දෙයක් කරන්න ඕනි. ඒකයි මං අමාරුවෙන් හරි හිත හදාගත්තේ ඔයාව කසාද බඳින්න. ඒ කියන්නේ සර්ගේ හිතේ මං ගැන ආදරයක් නැද්ද? මට ඔයා ගැන තාම තියෙන අනුකම්පාවක් විතරයි. අපි දෙන්න එකට ජීවත් වෙන්න ගත්තාම ඒක ආදරයකට පෙරලෙයි කියලා මට හිතෙනවා. මම මෙහෙම කියන එක වැරදිද දන්නේ නැහැ. ඒත්
සර් මගේ දරුවට සලකන හැටි දැකලා මං සර්ට මහ ගොඩක් ආදරය කළා. මට සර් වගේ කෙනෙක් ලැබුණා නම් කොච්චර දෙයක්ද කියලා හිතන වාර අනන්තයි. ඒත් කවමදාවත් සර්ව මගේ කරගන්නවත් මෙහෙම දෙයක් වෙයි කියලාවත් හිතුවේ නැහැ. මං සර්ට ආදරය කරපු එක වැරැද්දක් නම් මට සමා වෙන්න සර්. නෑ දේදුනු, ඒක වැරැද්දක් නෙමෙයි. මේ වෙලාවේ අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අපිට ආදරය කරපු එක කොච්චර දෙයක්ද. එතකොට අනිත් කෙනාට ඒ අඩුපාඩුව හදාගන්න ලේසි වෙයි. ඊට සතියකට පස්සේ සංකේත් දේදුනුව කසාද බැන්දා. මට අද හරිම සතුටුයි සංකේත්. අපිට ඩිවෝස් එකත් ඉක්මනටම හම්බ වෙච්ච හින්දා ඔය දෙන්නගේ කසාද ඉක්මනටම කරන්න ලැබුණා. මං හෙට උදේ ෆ්ලයිට් එකකින් යනවා අපේ අම්මලා ගාවට. මට පුළුවන් වුණු දවසක මං එන්නම් ඔයාලව බලන්න. දෙන්නත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න, දරුවත් හදාගෙන. මං වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ ඒකයි සංකේත්. ඊට පහුවෙදා ආන්න යන්න ගියා. බොහොම අමාරුවෙන් සංකේත් හිත හදාගත්තා මේ ජීවිතේට හුරු වෙන්න. දවස් ගාණක් යනකල්ම ඔවුන් දෙන්න හිටියේ කාමර දෙකක. ආන්නගේ මතකයේ ටික ටික අමතක වෙනවත් එක්කම සංකේත් ටික ටික දේදුනුට ලං වුණා. දවසක් සංකේත් හොඳටම අසනීප වුණා. උණ හැදිලා. ඒ දවස් ටිකේ දේදුනුව ඔහුට පුදුම විදියට සාත්තු කළා. ඒ සාත්තුව හින්දාම සංකේත් දවසින් දෙකෙන් හොඳටම සනීප වුණා. දවසක් උදේ පුංචි පුතාව නිදි කරවලා දේදුනු ගියා සංකේත්ගේ ඇඳුම් ටික අරගෙන එන්න හොදන්න දාන්න ඔහුගේ කාමරේට. ඇය ගිහින් එන්න හැරෙනකොටම සංකේත් ඇයගේ අතින් අල්ලගත්තා. ඒ තමා පළවෙනි වතාවට සංකේත් දේදුනුව ස්පර්ශ කරපු දවස. එකපාරටම ඇතිවෙච්ච ඒ ස්පර්ශය හින්දා දේදුනුව ගැස්සිලා ගියා. ඇයි බය වුණාද? ඔව් චුට්ටක් විතර. මොකටද බය වෙන්නේ? මං ඔයාගේ මහත්තයානේ. ඒක අත්සනකට විතරක් සීමා වෙච්ච දෙයක් නේ. අද බැරිද ඒ සීමාව කඩන්න අපිට? දේදුනු බැලුව සංකේත්ගේ මූණ දිහා හරිම ආදරෙන්. ඇයි ඔහොම බලන්නේ දේදුනු? ඔයා කියන්නේ ඇත්තක්මද කියලා? ඔයා මාත් එක්ක තරහද? ඇයි මං තරහ වෙන්නේ? මෙච්චර දේවල් මායි පුතයි වෙනුවෙන් කරපු ඔයා එක්ක. තමන්ගේ මිනිහගෙන් ගෑණියෙක් බලාපොරොත්තු වෙන ඒ සතුට මං ඔයාට දීපු නැති හින්දා. අනේ නෑ රත්තරනේ, ඒ මොනව නොදුන්නත් ඔයා අපිට දෙන රැකවරණය මට මහ මෙරක් වගේ. මං හිතනවා ගෑණියෙකුට රැකවරණය විතරක් දීලා මදි කියලා. ඔයා දෙන ඕනම දෙයක් මං හරිම ආදරෙන් බාර ගන්නවා. එහෙනම් එන්න, අද හැමදේම දෙනවා අඩු නැතුව. ගෑණියෙකුට රැකවරණය දෙනවා වගේම අනිත් දේවල් දෙන්නත් මං හොඳට දන්නවා. එහෙම කියපු සංකේත් දේදුනු ඇඳෙන් ඉඳවගෙන ඇගේ ඇඳුම් එකින් එක ගලවන්න වුණා. දරා ගන්න බැරි ආදරය, ඒ හැඟීම් මොහොතින් මොහොත උතුරලා යනකොට සංකේතු දේදුනුත් ඒ ආදරණීය ලෝකේ මොහොතකට තනි වුණා. හදිසියෙම ඇතිවෙච්ච ඒ ආදරබර පිබිදීමට නතු වෙලා එකම වේගකින් නැගෙන හාදු මැදින් ගලන උණුසුම් සුසුම් දෙන්නගෙම නිදහස් සිරුරුවල තැවරෙද්දී සංකේත්ගේ දෙතොල් දේදුනුගේ මුළු ගතම සිපගත්තේ තවත් ආදරබර අනුරාගයකට තවත් ඉඩ දෙමින්. ඒ අනුරාගයට නතු වෙච්ච දෙන්නම ඔවුනොවුන්ගේ සිරුරුවල අයිතිය විඳගත්තා හරිම ආදරෙන්. සමාප්තයි.